ඇවිල්ලා ඉන්නේ මාස 3කට පස්සේ තමයි ජිම් එකට ආවේ. මගේ මුලින්ම තිබ්බේ මගේ මුලින්ම කිලෝ 90ට තිබ්බේ. ඊට පස්සේ මම කිලෝ 72ට අඩු කරා. කිලෝ 72ට අඩු කරලා ඊට පස්සේ ආය වැඩත් එක්ක ඉන්න බැරි වෙලා ගියා මාස 3ක් ජිම් එකට. ඊට පස්සේ කිලෝ 80 ඉන්නේ. අපි බලමු දැන් කොච්චරක් අපි ඉන්නවද කියලා. දැන් කිලෝ 82ක් ඉන්නවා. අද අගෝස්තු 4. අද අගෝස්තු 4 අපි මුලින්ම කාඩියෝ පටන් ගන්නවා. කාඩියෝ සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ ડોක්ටර් කෙනෙක් විදිහට පැයක් අපි ෆැට් බර්න් කරනවා නම් ඔයාගේ හાર્ට් රේට් එක තියෙන්න ඕනේ ඔයාගේ ඒජ් එකත් එක්ක ගැලපෙන විදිහට. ඒක සෙටප් කරන විදිහ මම පෙන්නන්නම්. ඔයාලට මැෂින් එකක් ගාවට ගියාම මේ වගේ ඔප්ෂන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒකේ ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන් ෆැට් බර්න් කියලා. එතකොට ඉන්ටර් වෙයිට් කියලා ගන්නවා. මගේ පවුන්ඩ්ස් වලින් 180 සාමාන්‍යයෙන් 175ක් විතර වෙනවා. ඒක අපි එන්ටර් කරනවා. ටයිම් එකට මම දානවා 60 minutes. දාලා ඒජ් එක මගේ 35. මම දානවා 35 කියලා. එන්ටර් කරනවා. ටාගට් රේට් එක 126 120. ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ස්පීඩ් එක අපිට පටන් ගන්න ලිමිට් එක දාන්න පුළුවන්. මම දානවා සාමාන්‍යයෙන් 2.6 වගේ. දාලා එලිවේෂන් එක ඔටෝ ඇඩ්ජස්ට් වෙනවා. හાર્ට් රේට් එක අප් වෙන්න. අපිට ඕන ස්පීඩ් එක වැඩි කරලා අතර ගන්නත් පුළුවන්. නැත්නම් හાર્ට් රේට් එක අප් වෙන්න. අපි වර්ක්අවුට් එක කරන ගමන් අර Apple Watch එකක් වගේ තියෙනවා නම් ඒකේ පුළුවන් වර්ක්අවුට් එක පටන් ගන්නදී ඔය Apple Watch එකක් වගේ තියෙනවා මට පුළුවන් ඒකේ මේ වර්ක්අවුට් එකට ගිහිල්ලා වර්ක්අවුට් එකට ගිහිල්ලා අපිට කරගන්න පුළුවන් ඉන්ඩෝර් රන් කියන එක. ඉන්ඩෝර් රන් කියන එක තෝරගෙන ප්‍රෙස් කරන්න පුළුවන්. දැන් එයා පටන් ගන්නවා. දැන් මෙතන නම් පටන් ගත්තට එයා ඇක්ටිව් කැලරි ප්‍රමාණය මගේ හાર્ට් රේට් එකත් එක්ක මැච් කරනවා. ඉතින් එතනට හાર્ට් රේට් එක ඕනේ. මෙතන සෙන්සර්ස් දෙකක් හයි කරලා තියෙනවා. මේ සෙන්සර්ස් දෙකට අපි අත දෙක තියාගෙන තමයි කරන්න. හරි. අපි වර්ක්අවුට් එක කරනවා බලන්න. දැන් මේ වර්ක්අවුට් එක කරනවා ඉන්නේ. මේකේ ස්පීඩ් එක පෙන්වනවා මට ඔයාලට හાર્ට් රේට් එක මේක පෙන්වන්නේ දැන් නෑ මැෂින් එකේ මොකද අත් දෙකම තියාගන්න ඕන හින්දා. මේ ඔන්ලයින් ෆිට්නස් චිල් හලාවට. මේකට ගොඩක් ડોක්ටර්ස්ලා ප්‍රොෆෙෂනල්ස්ලා ලේඩීස්ලා වෙනවා ලේඩීස් කෝචස්ලා එහෙම වෙනවා. ප්‍රශ්න නැහැ කරදරයක් නැතුව කාටවත් ප්‍රශ්න නැතුව සමන් වැඩි කරගෙන යන්න තියෙනවා. මගේ ටාගට් හાર્ට් රේට් එක 180 120 achieve වෙලා තියෙන්නේ. මීටර් 300 කියලා තියෙනවා කැලරිස් ඇක්ටිව්. කියන අපේ always body එකේ කැලරි බර්න් වෙන එකක් තියෙනවා. ඒක තමයි 5ක් උතන. ඒ 5යි අපි වැඩ කරපු 15යි එක තමයි ඔය ටෝටල් එක පෙන්නන්නේ. කියන්නේ මම හાર્ට් රේට් එක 126 පෙන්නනවා. මගේ හැබැයි 126 පෙන්නන මගේ අත් දෙක මෙහෙම තියෙන්න ඕනේ. සෙන්සර් එකේ දැන් හැමදේම තියන් ඉන්නවා. මේක ඔටෝ ඇඩ්ජස්ට් වෙනවා. දැන් හાર્ට් රේට් එක 120 වැටුනේ 1 ඔටෝ ස්පීඩ් එක උනත් ඇඩ්ජස්ට් වෙනවා. එහෙම කරලා මැෂින් එක වැඩ කරනවා. වර්ක්අවුට් කරද්දී මෙන්න දෙයක් තියෙනවා. ෆැට් බර්න් and කාඩියෝ කියලා. මේකේ ෆැට් බර්න් කියන්නේ අපේ හાર્ට් රේට් එක අපේ ඒජ් එකට ගැලපෙන්න ඒ ලෙවල් එකේ තියෙනවා. එතකොට කාඩියෝ කියන්නේ එක්ස්ට්‍රීම් එක්සර්සයිස්. හાર્ට් රේට් එක ගොඩක් වැඩි වෙනවා. එතකොට එහෙම කරපුවාම කෝටිසෝල් වගේ හෝමෝන් ජාති රිලීස් වෙනවා. මේ ජාති රිලීස් වෙන එකෙන් ෆැට්
ඉදිස් ෆැට්නය වෙන එක අඩු වෙන්නේ අපිට ඕනේ ස්ලෝ ටයිප් බර්නින් මෙතඩ් එකක්. එතකොට ෆැට් බර්න් කරන්න අධිකරණ විනාඩි 50ක් විතර ස්ලෝ හાર્ට් රේට් එක කියන්නේ 120 තමන්ගේ ඒජ් එකට අනුව ඒජ් එකට කරලා කාඩියෝවැස්කියුලර් ෆිට්නස් එක බලන්න. කියන තමන්ගේ හાર્ට් එක කියන්නේ නිදර්ශනව කොහොමද තියෙන ප්‍රශ්න තමයි කාටියට හાર્ට් ඇටැක් වෙනවා. එතකොට හાર્ට් ඇටැක් එකක් වෙන එක මුලින්ම දැනගන්න විදිහ තමයි කපුල් කැක්කුමක් වෙනවා කන්දක් නැගිටින. ඒක වෙනද වර්ක්අවුට් එකක් කරද්දී තමන්ගේ හાર્ට් රේට් එක 150 60 වගේ යනකොට කපුල් කැක්කුමක් වෙනවා නම් ඒක හෘදයාබාධයක මුලින් ඉන්න ලක්ෂණයක් ඇන්ජයිනා කියලා කියන එකට මේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ ෆිට්නස් එකත් අපි තියාගන්න ඕනේ. ෆැට් බර්නින් විතරක් බලලා බෑ. ඒකට මුලින්ම අපි ෆැට් බර්න් කරලා මම අර විදිහට මොකද කන්න නැතුව ආවේ. හරිනා පොඩි දෙයක් කාලා එන්න ඕනේ. මොනවා වේ ප්‍රෝටීන් එකක් ඕට්ස් හරි වෙජිටබල්ස් චිකන් මේ වගේ මොනවද කාලා එන්න ඕනේ. මට ෆීලිං no problem හින්දා මම මොකුත් ඉන්නේ කෑවේ නැහැ. එතකොට heart rate එක 150ට විතර අපි ගමු. අන්තිම විනාඩි 10 විතර ගමු. දැනට මම විනාඩි 15ක් ෆැට් බර්න් කරලා තියෙනවා. මගේ කැලරිස් 82ක් බර්න් වෙලා තියෙනවා. කැලරිස් 100ක් කියන්නේ සාමාන්‍ය රයිස් ග්‍රෑම් 100ක් වගේ. ඒතකොට අපි කන ප්‍රමාණය බර්න් වෙනවා. මොකද ඔය කට්ටිය ඉවරෙද්දී කැලරිස් 750ක් විතර බර්න් වෙනවා. ඒ කියන්නේ හොඳ ඩෙෆිසිට් එකක් තියෙනවා. ඔයාලට ෆැට් බර්න් එක්සර්සයිස් එක කරද්දී මොකක්ද වෙන්නේ? මේකක් දැනෙන්නේ නැහැ, මාන්තියක් දැනෙන්නේ නැහැ, මේකක් දැනෙන්නේ නැහැ කියලා ඇටේ. නමුත් අපි heart rate එක 120ට යනවා. වගේ normal heart rate එක 72යි. සාමාන්‍ය වෙලෙකේ heart rate එක 72යි. ඒකට 72 almost double වගේ වැඩ කරනවා. නමුත් ඇඟට දැනෙන්නේ නැහැ. මට උනත් සුට්ටයි ගාඩිය දාලා තියෙන්නේ. විනාඩි 15ක් උස්සක් ගිහිල්ලා ඒක මයින් කරන්න එපා. විදිහටම 50 minutes ෆැට් බර්න් එක කරගෙන යන්න. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉන්ක්ලයින් එක වැඩි වෙලා තියෙනවා. ඉස්සෙල්ලා ෆ්ලැට් තිබ්බේ. දැන් නිකන් කන්දක් නගිනවා වගේ තමයි අපිට තේරෙන්නේ. එතකොට ඒකට ගැලපෙන්න මගේ heart rate එක 120 වෙලා තියෙනවා. දැනට කැලරි 120ක් බර්න් වෙලා තියෙනවා. ටයිම් එක 20 minutes. ඔව් මම මේ වෙද්දි පැය භාගයක් කරලා තියෙනවා. කැලරි 112 වෙනනේ. මම හිතන්නේ මම එන්ටර් කරපු weight එක මගේ කිලෝ 82යි ගන්න තිබ්බා. ඒක පවුන්ඩ්ස් වලට හදපිටියේ වැරද්දක් තියෙනවා. නැත්තම් ඊට වඩා කැලරි ප්‍රමාණයක් පෙන්වන්න ඕනේ. heart rate එකත් මම හිතන්නේ වැඩි වෙන්න ඕනේ. අපි බලමු කොහමද වෙන්නේ කියලා. දැන් 32 minutes කියලා තියෙන්නේ. අපි මේ 40 minutes වලින් කාඩියෝ වලට මාරු වෙමු. ඔව් දැන් අපි මේ විනාඩි 40ක් කරලා තියෙනවා. කැලරි මේක නම් 192යි පෙන්නන්නේ. බට් මේක හරියටම හරි වොච් එක කැලරි 264ක් වෙනවා. කාඩියෝ වලට මාරු කරගන්නවා කියන්නේ ඔයගේ heart rate එක extreme level එකට ගන්නවා. මේක කරද්දි හරි ෆැට් බර්නින් කරද්දි හරි ඔයාලට පපුව කැක්කුමක් එනවා නම් ડોක්ටර් කෙනෙක් විදිහට මම ඇඩ්වයිස් කරන්නේ වහාම එක්සර්සයිස් එක නවත්තන්න. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙලා channel එකක් දාලා එකකුයි එක්සර්සයිස් ECG එකක් ටෙස්ට් එකකුයි කරගෙන ඊට පස්සේ තමයි කාඩියෝ and එක්ස්ට්‍රීම් එක්සර්සයිස් කරන්න ඕනේ. දැනට ෆැට් බර්න් මොඩියුල් එකේ තියෙන එක අපිට මේක කෙලින්ම මෙතනින්ම කාඩියෝ වලට ප්‍රෙස් කරන්න පුළුවන්. කාඩියෝ වලට ප්‍රෙස් කරපුවම ටාගට් heart rate 146 කියලා වෙනවා. එතකොට මේකේ ඉන්ක්ලයින් එක වැඩි වෙනවා හෝ ස්පීඩ් එක අපිට වැඩි කරනවා. මට දැන් 2.2 ඇයිද මදි වගේ මං හින්දා ඒක ස්පීඩ් එක 3 විතර වැඩි කරනවා. දැනට heart rate 120 ගානක් කියන්නේ මම ටාගට් heart rate ආපුවම දාන්නම්. මගේ ස්පීඩ් එක 3.3 යනවා. ඉන්ක්ලයින් එක කියන්නේ බෑවුම 3.4 යනවා. රේට් එක heart rate එක 146 කැලරි 205 ටාගට් heart එක 148 ඒක ඇචීව් කරලා තියෙනවා. එතකොට මේකේ
විනාඩි 46ක් වෙනන්නේ. තාමට 15ක් යන දින අන්තිම විනාඩි 5ේදී මම අලුත් වැඩක් කරන්න යනවා. ඒක මම දැන් මොකද කරන්න ඇඩ්‍රස් කරන්නේ. මම කරලා පෙන්නන්න. විනාඩි 50ට කිට්ටුයි. දැන් මම මේ කරන්න යන්නේ මගේ මැක්සිමම් කාඩියෝවැස්කියුලර් ස්ට්‍රෙන්ත් එක බලන එක. මම කාඩියෝලොජිස්ට් කෙනෙක්ගෙන් අහලා දැන් ඇක්සෙප්ට් කරපේකම් ડોක්ටර් මිලවාලා වත්ත කන්සල්ටන්ට් ඉන්ටර්නල් කාඩියෝලොජිස්ට් මේක දෙයට කරන්න අපිට දෙකපුල උපරිම වේගෙන් දුවනවා. දුවන උපරිම ස්පීඩ් එකෙන් දුවනවා. ඒකට හાર્ට් රේට් එක ගන්න බිල උපරිම හිටප ගන්නවා. 180 වෙන්න පුළුවන් 170 වෙන්න පුළුවන්. ඒක හැබැයි ගොඩක් වෙලා නෙමෙයි. ඒක මැක්සිමම් රේන්ජ් එකට ගත්තා තිබ්බා. දැන් මට කරන ගමන් වීඩියෝ කරන්න බැරි කියලා මම කරලා නවත්තලා හાર્ට් රේට් එක වලට පෙන්නන්න. හරි ගායිස්. ඒක ගන්න. හાર્ට් රේට් එක ගන්න පුළුවන් නේ. 170 විතරයි. මොකද මම මාස 3කේ වර්කවුට් කළා නේ. හાર્ට් පේනවා විනාඩි එම ගත්තේ. අද ඊළඟ ටික කූල් ඩවුන් වෙන්න ඕනේ. හાર્ට් රේට් එක 180 කිට්ටු කරලා තියෙනවා. Kali halsiya almost. Adi ko mga shotgun na kana. Kaya venakan cool down වෙන්න දෙනවා. අපි end with result එක බලමු. අර මම කලින් 100 heart rate එක 180ට දුවපෙත මම සාමාන්‍ය gym එක අවුරුදු 3ක් විතර සෙල්ලම් කරන කෙනෙක්. හැබැයි කඩින් කඩ වෙන්නේ. ඒක මම රෙකමන්ඩ් කරන්නේ first time කෙනෙක්ට මාස 3ක් 4ක් කරපු කෙනෙක්ට අඩුවම කාඩියෝ කරලා තමයි කාඩියෝ කියන heart rate එක 150. මම fitness එක මාසයක් අතරින් ප්‍රැක්ටිස් කරපු කෙනෙක් තමයි රෙකමන්ඩ් කරන්නේ. මොකද මොනවා හරි heart එක බ්ලොක් එකක් තිබ්බොත් කොලෙස්ටරෝල් හින්දා ඒ වෙලේ මට heart attack එකක් එන්න පුළුවන්. ටික ටික heart rate එක වැඩි කරලා 170ට අරන් බලන්න. බලලා ඊට පස්සේ මැක්සිමම් යන්න දෙන්න. මම ගිහිල්ලා තියෙනවා 200ට. දැන් මාස 3කින් පස්සේ ආව නිසා මට දැන් වීඩියෝ එකනේ 180 ගන්න කිට් වෙන්න තමයි. නේ ඊළඟට මම ඉන්නේ ෆැට් බර්නින්. ෆැට් බර්න් රේන්ජ් එකේ. ඒකේ ඉතින් හදේ යන්න දෙන්න. එච්චරයි. මම දැන් ලාස්ට් මිනිත් එකට ආවිල්ලා ඉන්නේ 1 hour workout එකේ. මේකේ workout එක ඉවරයි. එතකොට මම කැලරි 484ක් බර්න් කරලා තියෙනවා. මේකේ 309 වෙනනේ. මොකද හැම වෙලේම අතාරලා ඉන්න බෑනේ. එහෙනම් ඒකේ අඩුවෙන් පෙන්නන්නේ very accurate. මේක එතකොට exercise කරන ගමන් cool down time එකක් දෙනවා. මේ කට්ටිය විනාඩි 5ක. ඒකෙදි කෙලින්ම ස්පීඩ් එක 1.7 to 0 යන්නේ. එනකල් ඉවරලා අපි බලමු total calorie count එක කොහොමද කියලා. එන්නේ වර්ණයි fitness එකේ co-owner උදේශී. She is also a female coach. It's a very good and professional and I mean friendly workout summary එක කියලා ඉල්ල දෙනවා. මෙයාලා මෙතන ප්‍රොසෙස් එකයි වෙන්නන්නේ. ඒකට actual කැලරි 400 ගානක් ගිහලා තියෙනවා. මම ෆොටෝ එකක් දාන්නම්. ෆොටෝ කරලා කලින් මේ දැන් treadmill එක නගින්න කලින් stretching කියන දේ අනිවාර්යයි. stretch කරන්න ඕනේ. stretching කරලා තමයි ඒ ස්පීඩ් එකට දුවන්නේ. ඒ වැඩ ටික කරන්න ඕනේ. stretching කියන එක අනිවාර්යයි. stretch කරලා නැත්නම් අසල් cramps එන්න පුළුවන්. අනම්මනම් cramps එන්න පුළුවන්. machine වර්ග ගොඩක් තියෙනවා. මම එකින් එකට ඉස්සරහට ආවරයක් ගෙනත් දෙන්නම්. දණික් සමාල් තියෙන අයට, කොන්දේ අමාත් තියෙන අයට වෙන machines තියෙනවා. coach නදීර මෙයා තමයි මේකේ owner. hi මේක තමයි චිලව් වල තියෙන class 1 gym එක. මම හලාතොන් ස්කූල් එකේ වැඩ කරන ડોක්ටර් කෙනෙක්. එතකොට ડોක්ටර්ස් ළම around 50 එනවා මෙතන සෙල්ලම් කරන්න. අනික ෆීමේල් කෝච්ලා ඉන්නවා. ෆීමේල්ස්ලට වෙනම කෝචස්ලා ඉන්නවා. no problem. all the facilities are here. මම චුට්ටක් ඉඳලා සික් කරන්න ඕන ඊළඟට. මම නම් අදට මෙච්චරයි කියලා හිතන් ආවේ. උනාට පුතාව ගන්න තියෙන්නේ 11 වලට. තව පැය දෙකක් තියෙනවා. ඉන්නා ඇප්ස් ටිකක් දුර ස්ට්‍රෙචින් ටිකක් හරි මොනවා හරි කරනවා. ඩියෝ කරත්
ෆැට් බර්නින් එක්සර්සයිස් කරත් ඒ මොනවා කරත් ඩයට් එක හරියට නැත්නම් මේ ටොස් එකක් අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ. ඉන්පුට් එකයි අවුට්පුට් එකයි මැච් වුණොත් සේම් වේට් එක යනවා. ඉන්පුට් එක අඩු වෙලා අවුට්පුට් එක වැඩි වුණොත් අපේ weight loss එකක් වෙනවා. ඒක තමයි අපේ ටාගට් එක වෙන්නේ. ඒ කියන්නේ අපි දවසට බඩග්‍රෑම් 300ක් කවුත් කැලරි 300ක් කවුත් අපි 400ක් පිච්චුවොත් අපේ ඇඟෙන් කැලරි 100ක් බඩග්‍රෑම් 100ක් දැන් ඒකට අදාළ කැලරි ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි අපේ කියන එක නේ. අපි මේක weight loss කියන එක අපි මාස 3කින් කරොත් අපි එක්සර්සයිස් නැවතුනොත් මාස 3කින් ආයෙ සේම් ලෙවල් එකට එනවා. අවුරුද්දක් දෙකක් තුනක් කරගෙන කරොත් අපිට ආයෙ weight gain එක එන්න අවුරුදු දෙකක් තුනක් යනවා. එහෙනම් එකපාරට මහන්සි වෙලා weight loss එකක් ගැන හිතන්න එපා. slowly හිමීට යන්න. slowly හිමීට ගියාම ඒක රඳා පවතිනවා. හිතන්න අපිට හදිස්සියෙන් මොකක්ද ප්‍රශ්නයක් තිබ්බා. මාසයක් ගින්නෙන්න බැරි වුණා කියලා කපාට මාසෙකින් අපිට කිලෝ 20ක් මේ බස්සනේදී වලට කියලා දෙන්න පුළුවන්. මාසෙකින් කිලෝ 20ක්. ඒ වුණාට මාසයක් විතර ජිම් එකට එන්න බැරි නතර අපව සේම් අච්චර කට්ටක් කාලා සර මහන්සි වෙලා ආය සේම් එනවා ගැන තේරුමක් මගේ මුලින්ම අනුමයි තිබ්බේ 72ට බැස්සා. ඊට පස්සේ මාස 3ක් එක දිගට ජිම් ඇවිල්ලා තමයි එපිසෝඩ් එකට බැස්සා. දැන් මාස 3ක් මට ජිම් එකට එන්න බැරි වුණා. මම හොඳට කෑවා ඒ කියන්නේ ආය බත් පිඟන් දෙකක් වුණත් සමහර දවස්වලට කෑවා රැට. ඒ ඉච්චර කාලත් මාස 3ක් ජිම් එකට ඇවිල්ලා නැතුව කිලෝ 82යි. ඒ කියන්නේ 10යි වැඩි වෙලා. slow or the better. ඒ කියන්නේ පොඩ කරන තරමට වාගේ weight එක අල්ලලා හිටිනවා නේද? ඒ වගේ න weight loss exercise වල එක දෙයක් තමයි පාට ලස්සන එකද ඕනේ කනේ ලස්සන වෙන්නේ. අවුරුදු 40ක කෙනෙක්ගේ පෙනුම අවුරුදු 30ක පෙනුම අඩු වෙනවා. ඒ කියන්නේ යංග ලුක් එකක් එනවා. ඒක තමයි ලස්සන එක. ඒක මට අදාළ නැහැ වෛද්‍යවරයෙක් විදියට. මට අදාළ වෙන්නේ ඔයාට කවදා හරි දවසක. ඒ කියන්නේ අපි ඔක්කොම මරණ මිනිස්සු ඉපදුනා නම් මැරෙනවා. ඔයාලා කවදා හරි දවසක අවුරුදු 60න් මැරෙනවා නම් ඔයා අවුරුදු 30 පයින් පටන් ගන්න කමන 40 ඉඳන් පටන් එක දිගට එක්සර්සයිස් කිරීමෙන් යංග ලුක් එකක් එනවා වගේම 60න් මැරෙන්න තියෙන එක අවුරුදු 80ක් දක්වා හිට වෙනවා. ලයිෆ් ස්පෑන් එක වැඩි වෙනවා. මේක මම කියන එකක් නෙමෙයි. මේක එංගලන්තේ ඇමරිකාවෙන් ටෙස්ට් කරලා රිසර්ච් ප්‍රූවන් දවසක් එක්සර්සයිස් කරොත් අර දවසක් වැඩිපුර ජීවත් වෙන්න පුළුවන්. දවසක් එක්සර්සයිස් නොකරොත් ලිවිං ආව එක පැයකින් හරි අඩු වෙනවා. හැමදාම එක්සර්සයිස් කරන්න ලස්සන ලුක් එකක් එනවා වගේම ජීවත් වෙන කාලය වැඩි වෙනවා. මට අතුරු ආබද ප්‍රෙෂර් හැදෙන්න තියෙනවා නම් මේ කාලය 50 ප්‍රෙෂර් හැදෙන්න තියෙනවා නම් ඒක 65 වෙනවා. කොලෙස්ටරෝල් මට කොලෙස්ටරෝල් තියෙනවා. ඔලු 23 දෙනෙක් තියෙනවා. මම බෙහෙත් බොනවා. බෙහෙත් බොනගම එක්සර්සයිස් කරලත් කොලෙස්ටරෝල් කන්ට්‍රෝල් එකේ තියන් ඉන්නේ. එන නොතියන් හිටියා නම් අවුරුදු 5 මම heart rate එකක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට හදිසියේ දේවල් කරනවට වඩා slowly දේවල් කරන එක තමයි මම recommend කරන්නේ. Thank you. And next video again, bye.